ඉතින් මම හැමදාම කල්පනා කරන දෙයක් තමයි ඇයි මේ තරම් පරණ දේවල් ලස්සන. ඒක ක්‍රිකට් යුගයේ වේවා, ඒක ෆුට්බෝල් යුගයේ වේවා. ඇයි ඒ තරම්ම ඒ ක්‍රීඩා යුගයන් ලස්සන. ඉතින් ඕක මම වගේම ඕගොල්ලොත් කල්පනා කරන දෙයක් වෙන්නේ නැති අනිවාර්යෙන්ම. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට ක්‍රිකට් වලත් ෆුට්බෝල් වලත් ඒ ස්වර්ණමය යුගය කියන එක දැන් ගෙවිල අවසානයි. ඉතින් ගොඩ දෙනෙක් මම කිව්ව මෙන්න මේ කතාවත් එක්ක මාත් එක්ක එකග වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ක්‍රීඩකයෝ අපි පොඩි කාලේ ඉඳලම අපේ ජීවිතේ ලොකු චරිත බවට පත් වුණා. ඇත්තටම කිව්වොත් ඒ චරිත ගොඩක් දුරට වයසට ගියේ ක්‍රීඩා කළේ අපිත් එක්කමයි. ඉතින් ඒ කාලේ ඇවිල්ලා ලෝක ක්‍රිකට් වලත් ලෝක ෆුට්බෝල් වලත් මේ දෙකේම ස්වර්ණමය යුගය වගේම අපේ ජීවිතවලත් කිසිම බරක් පතලක් නැතුව යාළුවෝ එක්ක විනෝදයෙන් සරලව ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද කියලා නොදන්න කාලයක්. ඒ කාලේ ඇවිල්ලා සල්ලි හොයන්න කියන රේස් එක මොකක්ද කියලා නොදන්න කාලයක්. ඉතින් ඒ කාලේ ඇවිල්ලා අපේ ජීවිතවලත් ස්වර්ණමය කාලය කියලා කිව්වේ මම ඒකයි. ඉතින් ඒ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය වගේම ඒ ක්‍රීඩාවේ හිටපු ඒ දක්ෂ ක්‍රීඩකයන් වගේම අපිටත් කවදාවත් ආයේ ඒ වගේ නිදහසේ ගෙවුණු ජීවිතේ ස්වර්ණමය යුගයක් අපේ ජීවිතවලට ආයෙන එකක් නැහැ. මේ හැම චරිතයක් ඇතුළෙම අපේ මතකයක් කොහේ හරි එකතු වෙලා තිබුණා. ඉතින් එදා අපේ උන් එක අපි එකට සෙල්ලම් කරද්දී මෙතන ඉන්න එක ප්ලේයර් කෙනෙක් හරි වෙලා අනිවාර්යයෙන්ම මම බ්‍රේට්ලි මම සංකක්කාර කියලා අපි ඒ චරිත අනුකරණය කරමින් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරලා ඇති. ඉතින් මම ඒකයි කිව්වේ ඒක ඇවිල්ලා ප්‍රශ්න කියන්නේ මොනවාද කියලා නොදන්න අපේ ජීවිතේ ස්වර්ණමය යුගය කියලා. ඉතින් අපේ ජීවිතේ ඒ ලස්සන කාලේ මේ වගේ චරිත මාර විදිහට අපේ රට වගේම අපේ හිත්වලටත් කවදාවත් අමතක කරන්න බැරි අමරණීය මතක එකතු කළා. අදටත් අපේ එකෙක් හොඳ කැච් එකක් පිට්ටනිය තුලේ ගන්නවා දැක්කාම අපි කියන්නේ උඹ ජොන්ටි රෝඩ්ස්ද කියලා. කාලය මොන තරම් ගෙවිලා ගියත් මේ චරිත ආයේ කවදාවත් අපේ මතකයේ නමතක වෙන්නේ නැහැ. මේ චරිත එක්ක ක්‍රිකට් බලපු අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ අද සමහරක් වෙලාවට ඕගොල්ලෝ ළඟ නැතුව ඇති, අපේ රටේ නැතුව ඇති, සමහරක් වෙලාවට ජීවතුන් අතරත් නැතුව ඇති. නමුත් මේ මතක මතක් වෙන පාරක් ගානේ මම කලින් කිව්වා වගේම අපේ ජීවිතවලත් ලස්සනම කාලෙට හිත වේගෙන් දුවලා යනවා ඇති. ඉතින් මම හැමදාම කියනවා වගේ මේ ක්‍රීඩාවන් වලට මේ වගේ අති දක්ෂ චරිත ආයේ බිහි නොවෙනවා වගේම අපිටත් ඒ වගේ ලස්සන කාලයක් සැහැල්ලුවෙන් ගෙවුණු කාලයක් අපේ ජීවිතය ආයේ කවදාවත් අපිට ලැබෙන එකක් නම් නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට අපේ වීඩියෝස් පූරා ක්‍රිකට් අපේ YouTube channel එකෙන් මුලින්ම නරඹන්නට පුළුවන්. මම පූර්ණ රජිතා.